හෙල්ලෝ කොහොමද ගයිස් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. එහෙනම් මං අද ඔයාලට ගෙනලා තියෙන එක දැන්ටවත් දන්නවා ඇති. එහෙනම් කොයි බං RC එක? මේ තියෙන්නේ මේක තමයි RC එක. අපි මේකේ වටේ තියෙන ටික ඉස්සෙල්ලා කියවමු. 3H 1.18 ස්කේල් එකේ සුපිරිම RC එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. තව තියෙනවා රොක් ලෙවල් ඒ වචන කියව ගන්න බැරුණා වැඩි ගණන් ගන්න එපා. ස්ප්‍රේ මේ පිටිපස්සෙන් දුම යනවා ගැම්මටම රෝද 6ක් තියෙනවා. එහෙනම් අපි මේක අන්බොක්ස් කරගමු. එහෙනම් ගැම්මටම අපි අපේ RC එක අන්පැක් කරගත්තා. එහෙනම් අපි මේක එලියට ගමු. මේ තියෙන්නේ අපිට බැටරි දෙක රිමෝට් එකට දාන රිමෝට් එකට නෝමල් බැටරි RC එකට රීචාර්ජබල් බැටරි ගැම්මටම. එහෙනම් අපි රිමෝට් එක ගමු එලියට. ගැම්මට මේ තියෙන රිමෝට් එක අය සුපිරියක් තමයි. එහෙනම් අපි RC එකේ යට තියෙන අර මොකද්ද කරකවන එක ගලව ගමු. අය සුපිරියක් තමයි. හරි ගැම්මට අපේ RC එක මෙහෙම තියෙනවා. අපේ චාර්ජර් එකයි බැටරියයි තියෙනවා. මේ තියෙන්නේ අපේ සුපිරිම RC එක. රෝද 6යි ෂෝකට් සුපිරියටම තියෙන සුපිරිම RC එක. පිටිපස්සෙන් දුම යනවා. අර පිටිපස්සෙන් එක අමුතු කෑල්ල වගේ තියෙන දුම යන එක. ඔය තියෙන වතුර දාන්න ගැම්මට. වතුර දැම්මම පිටිපස්සෙන් දුම යනවා. මං කලින් වතුර දැම්මේ. එහෙනම් මේ මම වතුර දාන්න උඹලා මැජික් කියලා හිතන්න එපා. මට මැජික් බෑ. ඔන්න ඔතන ප්‍රශ්නේ. එහෙනම් අපි ඇන ගලවගෙන බැටරිය දාගමු. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔන්න එහෙනම් ගැම්මටම අපි RC එකේ බැටරිය දාගත්තා. හැබැයි රිමෝට් එකේ දැම්මේ නැහැ. ඒක පස්සේ දාමු. සුපිරි සස්පෙන්ෂන් තියෙන්නේ නැහැ දන්නවනේ. මේ තියෙන්නේ මගේ ෆෝන් හෝල්ඩර් එක. බලමු ඒක තියලා ගැම්මටම ෂොකට් මොනවද කියලා. අය සුපිරියක් තමයි ෂොකට් ටික. පේනවනේ ඔයාලට. ගැම්මක් තමයි ඈ. ගමක්. අර දැක්කනේ. ඔය අවුල තියෙන්නේ මේ මැද රෝද විතරයි කරගන්නේ. දෙපැත්තේ රෝද දෙක. දෙපැත්තට හිට්ටාම මැද රෝද කරගේ දියන්නේ බෑ. එහෙනම් අපි රිමෝට් එකට බැටරි දාගමු. එහෙනම් කොල්ලනේ ඔන්න ගැම්මට රිමෝට් එකට බැටරි ටික දාගත්තා. එහෙනම් අපි RC එක ඕන් කරගමු. ඕන් කරන්න ඕනේ ඉස්සරලම. ගැම්මට අපි RC එක ඕන් කරගත්තා. ඔන්න බලාගන්න අපේ RC එකේ දුම කොහොමද බලපන්. මේ මං ඒ වෙලේ ෆෑන් එක දාගෙන හිටියේ. හින්දා පොඩ්ඩක් දුම අර කැපෙනවා. ඔය සීන් එකක් කරනවා නිකන් අර ගැම්මට කැපෙන්නේ ඒක. වැඩි හිතන්න එපා. එහෙම ඇත්තටම කැපෙනවා කියලා. එහෙම කැපෙන්නේ. බලමු අපේ ඕව එක. බලපන් මේ මැද්ද රෝද විතරයි කරගෙන. ඔන්න ඕක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. උනාට සුපිරි RC එක. ගැම්මටම ඉස්සරහ රෝද දෙක. එහෙනම් අපි ටෙස්ට් ඩ්‍රයිව් එක චුට්ටක් යවමු. චුට්ටක් ගොඩ වෙලාවල් බෑ හරිද? ගැම්මටම රෝදන රබර්. හැබැයි මං කලින් මං රෝව එකක් අන්බොක්ස් කරේ. ඒක වගේ රෝද එබෙන්නේ නැහැ. කලින් එක යකඩ මේක ප්ලාස්ටික්. ගැම්මටම ප්ලාස්ටික් උනාට පොඩි ලුක් එකක් වගේ තියෙනවා. ඒ ස්ටිකර් වල එහෙම. කලින් එක තමයි සුපිරිය උනාට. අර තියෙනවා කලින් එක ගැම්මටම පිටිපස්සේ. අන්න ගැම්ම. ඔන්නමයි කලින් එක. කලින් එකත් අය ගැම්මටම තියෙන සුපිරියක් තමයි. දන්නවනේ ඉතින් මම වැඩ. එහෙනම් බොයිස් අදට වීඩියෝ ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දාගෙන යන්න. කමෙන්ට් එකකුත් ඕනේ මට කියන්න බැරි වුණා.